මම දැන් මේ ඔයාලට පෙන්වන කොළ වර්ගය තමයි සාරණ. සාරණ ගැන කතා කරනකොට අතීතයේ තම ගෙවත් වීම සොයා ගන්න පුළුවන් පෝෂ්‍යදායී පලා වර්ගයක් වුණා මේ සාරණ. නමුත් වර්තමානයේ බොහෝ අය ගණන් නොගන්නා වල් පැලෑටියක් ලෙස ගලවලා විනාශ කරන මෙම සාරණ පෝෂ්‍යදායී කොළ වර්ගයක්. මෙම සාරණ පරිප්පු කොස්සට දාලා රසවත් ව්‍යංජනයක් හැටියට සකස් කරලා අපිට ආහාරයට ගන්න පුළුවන්. මෙම සාරණ ප්‍රභේද තුනක් තියෙනවා. රතු සාරණ, සුදු සාරණ සහ මහා සාරණ කියලා. මෙම සාරණවල ගුණ ගැන දැන් කතා කරමු. සාරණවල පොටෑසියම් බහුලව තිබෙන නිසා රුධිර පීඩනය අඩු වන අතර අධි රුධිර පීඩනය තිබෙන අයට ඉතාමත්ම ගුණදායක කොළ වර්ගයක්. සාරණවලට රුධිරයේ විසනැසීමේ ගුණය තිබෙන නිසා සම පැහැපත් කරන අතර සමේ රෝගවලටත් ඉතා ගුණදායකයි. මූත්‍රාශයේ රෝග සමනය කිරීමට මූත්‍රාශයේ ගල් සෑදීම වැළැක්වීම, මූත්‍රා ආසාදන සුවපත් කරන, මූත්‍රා වර්ධනය කරන ආහාරයක් ඇටියටත් අපිට මේ සාරණ හඳුන්වන්න පුළුවන්. ප්‍රතිදාහක ගුණය සාරණවලට තිබෙන නිසා ඉදිමුම් හා සන්ධි වේදනාවලටත් සහනයක් ගෙන දෙන මෙම සාරණ ඉතාමත්ම ගුණයි. සේම් රෝග මර්ධනය කිරීමටත් කුසගිනි වඩවන පලා වර්ගයක් ලෙසත් අපට හඳුන්වන්න පුළුවන්. සාරණ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් තිබෙන කොළ වර්ගයක් නිසා ශක්තිජනක ආහාරයක් වගේම කුඩා දරුවන්ට ගුණදායක නිතර ආහාරයට ගැනීමට සුදුසු පලා වර්ගයක් කියන්නත් පුළුවන්. හානි වූ අක්මාපටක අලුත් වැඩියා කිරීම කාර්යක්ෂම කිරීමට සාරණ උදව් වෙනවා. පියයුරු පිළිකා ඇතියට පිළිකා මැඩලීමට ආහාරයට ගත හැකි පලා වර්ගයක් ලෙසටද සාරණ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ සාරණ.